Hai lamai komodo galante ada amuda matik nuwareli වටේරවම ඉතින් අපි අද මුලින්ම ඉන්නේ ගෙගල් පාක් එකට. අපි හැමදාම මුලින්ම යන ගෙගල් පාක් එකට. අදත් මම ඉන්නේ ගෙගල් පාක් එකට. හැබැයි අපි අද ආපු ගමම මුලින්ම කරේ බෝට් රයිඩ් එකක් යන එක. බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මම නම් ගියේ බයින් තමයි. මම සාමාන්‍ය පොඩ බයයි ඔය වගේ වැඩවලට. ඒ වුණාට අපිට යද්දි ආස හිතෙනවා මෙයා තඩියක් යන්න තිබ්බනම් කියලා. අපි ඒ ගිහිල්ලා අපි වටයකට ගත්තට අපි වටේ කමාරක් ගියා. එන්ජොයි කරන්න පුළුවන් මොමන්ට් එකක් ඒක. මේ බෝට් එකේ තමයි අපි ගියේ. මම ඔයාලට ගෙනල්ලා තියෙන ක්ලිප්ස් ටික බලන්න. වෙලමෙන් දුකම හිතෙන කාරණේ කියන්නේ අපි උදේම අපේ ප්ලෑන් කරපු තැන් වලට යන්න එළියට ආවට හරියටම දවල් 1 වෙනකොට හොඳ වැස්සක් පටන් ගත්තා. එහෙනම් අපේ ප්ලෑන් ගැන යන්න හිතපු තැන් ගොඩකට අපිට යන්න බැරි වුණා. ඉතින් අපරාධ ඉතින් කවන්නේ අපි ආය දවසක යමු කියලා හිතාගෙන අපි ඒ කැන්සල් කරන්න උනා. ඊට පස්සේ බෝට් රයිඩ් එකෙන් පස්සේ පොඩ්ඩක් ඇවිදලා එහෙම ගියාවේ හොස් රයිඩින් එකකට. මේකත් හොඳයි. හැබැයි මට සුදුලක් යද්දි පව් කියලා හිතන මම යකින් ඇහුවා යාළුවට අමාරු නැද්ද පව් නැද්ද කියලා. ඒකට යාළුවා කිව්වේ යාළුවා කිලෝ 130 ගණනක් සන්න පුළුවන්. යන්න යාළුවට ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා. එහෙම තමයි. ඉතින් මම හොස් රයිඩින් එක ගියේ. මම හස්බන්ඩ් අපි ඇනිවර්සරි එකට මේක ප්ලෑන් කරත් අපි අතරම දවස් 3ක් ප්ලෑන් කරා. දේශේ දවස් 2කට යන්න උනා. ඒ දවස් දෙකෙනුත් එක අපිට විද ගන්න බැරි වුණා. මේ ප්‍රශ්නික වුණා. ඒවත් එක්ක තමයි මම පොඩි ක්ලිප්ස් ටිකක් ඔයාලට අරගෙන ආවේ. ඔයාලත් ගියොත් මේවා try කරලා බලන්න ආසෙයි. ඒ තමයි යාළුවත් හරි හොඳ කට්ටියක් ඉන්නේ. අපිට කියලා දෙනවා දැන් අපි මොන හරි ආවම යාළුවා අවශ්‍ය දේවල් කියනවා. මේ කට්ටිය අපි වීඩියෝ කරනවා දැක්කම යාළුවා අපිට වීඩියෝ කරන්න උදව් කරා. ඔයාලා කියම වලට මේ දේවල් කරගන්න පුළුවන් යාළුවා උදව් කරනවා. තමයි අපේ හොස් රයිඩින් ඉවරුනේ. ඊට පස්සේ අපි හැමම දැනින් එළියට ඇවිල්ලා අපි ගියේ ජැක්රෝ ෆාම් එකට. ජැක්රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මේ තියෙන අඹේ
චෙක් එකට යන විට මම බේරි තියෙනවා. ඒ ටික බලාගෙන වැඩි ක්ලිප්ස් ටිකක් අරගෙන ආනට අපි ගෙනින්න යන්නේ ජැග්‍රෝ ෆාම් එකට. යනවට පිටාව මාරම ලස්සනයි කස්කලන් එක්ක මාරම ලස්සන වට පිටාවත් එක්ක ආරදම් බලන්න පුළුවන්. සිනා පිරුණු මුව නිරන්තරේ පිනේවිනම් ආල කතන්දර හොර රහසේ කියාවිනම් සිනා පිරුණු මුව නිරන්තරේ පිනේවිනම් හරියන්න අපි දැන් ඉන්නේ ජැග්‍රෝ ස්ට්‍රොබෙරි ෆාම් එකට. අපිට ස්ට්‍රොබෙරි කඩන්න ඇතුළට යන්න බැරි වුණා. මම එළින වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒක තමයි තියෙන්නේ. ඇත්තටම මේ එළින බලනකොට හරි ආසිත නැතුව දෙයින් කඩලා අපිට කඩලා කන්න තිබ්බනම් යන්නේ කියලා. එනකට අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මොකක් හරි හිතුවක් හින්දා මම දැන් කලින් ගේ කට්ටිය එතන අවුල් කරාද මොකද කියලා මම දන්නේ නැහැ. අපිට එතන ගිහලා ඊට පස්සේ ගියා අප්ලෝඩ් එක දෙන්න. මම නම් ආසාවෙන් හිටියේ ෆෝල් එක ගන්න. මේ ෆෝල් එක මතක් වෙන දැන් මතක් වෙනකොටත් කියලා කියනවා හරිම රසයි. ආයි ගියා අනිවාර්යෙන්ම ෆෝල් එක නස්සනවම තමයි. ටිකටිය ගත්තා. ඊට පස්සේ අපි ගත්තා ස්ට්‍රොබෙරි ස්මූති එකයි ස්ට්‍රොබෙරි ජූස් එකයි තව ස්ට්‍රොබෙරි සෑන්ඩ්විච් එකක් දෙනවනේ මතක විදියට තිබ්බේ ඒක තිබ්බේ අර බ්‍රවුනීස් එතරම් මාර රසයි ළමයි ඊයත් අනිවාර්යෙන්ම මේක කන්න මම නම් කියන ඔෆල් එක කන්න මට සෑන්ඩ්විච් එකට වඩා රිකේ ඔෆල් එක තමයි. අපිට ටික ඉවර කරන්න වෙස්සත් එක්ක මේ අපි ආපහු ගෙදර එන ගමන් සෙන්ට් ක්ලෙයා view point එකට ගියා. එතනත් මාරම ලස්සනයි. ගියා දන්නවා ඒක ලස්සන. අනිවාර්යෙන් යන අය මෙතනට ගිහින් ඉන්න අමතක කරන්න එපා. ඉතින් අපි නැවතුන තැන ගැන විස්තර ඒක වීඩියෝ එකෙන් කියනවා. එතන මාරම view එකක් තියෙනවා. ඒ ටිකත් බලන්න. මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපි ඒක වීඩියෝ ඉක්මනට ආම්දෙමු. වීඩියෝ එකක් ඒක අනිවාර්යෙන්ම නැත්නම් පිස්සු හැදෙන තැනක්. එහෙනම් ඒකත් ඒ වීඩියෝ එකත් එක්ක අපි ආම්දෙමු. ඉතින් bye.